භෞතික විද්‍යාවේ තියෙනවනේ සමහර වෙලාවට හිතා ගන්නත් බැරි තරම් සංකීර්ණ ප්‍රශ්න. ඒත් පුදුම දේ කියන්නේ ඒවට තියෙනවා හරිම සරල ලස්සන විසඳුම් දෙන ගණිතමය මෙවලම්. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ අපූර්ව කෙටි මගක්, ඒ කියන්නේ ගෞසියානු පෘෂ්ඨය ගැන. හොඳයි, මෙහෙම හිතමු බලන්න. නොපෙනෙන විද්‍යුත් ආරෝපණ මිලියන ගාණක් තියෙනවා. ඒ ඔක්කොම එකතු වෙලා අවකාශය ඇති කරන මුළු බලපෑම, ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය හොයන්නේ කොහොමද? හැම ආරෝපණයකින් එන බලය වෙන වෙනම අරගෙන එකතු කරන එක අනිමන්දා ඒක මහා අවුල් ජාලයක් නේද? මේක හරියට හරිකේන් එකක සුළඟේ වේගය හොයන්න ඕන නම් ඒක ඇතුලේ තියෙන හැම වායු අණුවක්ම වෙන වෙනම අල්ලගෙන බලන්න වෙයිද? බෑනේ. අන්න ඒ වගේ තමයි මේකත්. අපිව වට කරගෙන තියෙන හැම පැත්තෙන්ම එන මේ වගේ බල, එහෙම නැත්නම් ක්ෂේත්‍ර වලින්. ඔව්, මේ බලන්නකෝ, හැම පොඩි ආරෝපණයකින්ම Tamanගෙම බලපෑමක්, ඒ කියන්නේ ක්ෂේත්‍රයක් ඇති දෙනවා. මේවා නිකම්ම ඉලක්කම් නෙමෙයි, දෛශික. ඒ කියන්නේ හැම එකකටම දිශාවක් සහ විශාලත්වයක් තියෙනවා. ඉතින් මේ හැම දිශාවකටම යන බල එකතු කරලා අවසාන ප්‍රතිඵලය ගන්න එක සාමාන්‍ය ක්‍රම වලින් කරන්න හරිම අමාරුයි. අන්න ඒකට තමයි අපිට මීට වඩා දක්ෂ ක්‍රමයක් ඕන වෙන්නේ. හරි. එහෙනම් මෙන්න විසඳුම. ගෞස්ගේ අදහස හරිම අපූර්වයි. එයා කිව්වේ ඇයි අපි හැම ආරෝපණයක් පස්සෙම යන්නේ? ඒ වෙනුවට අපි හිතින් මවාගමු ලොකු දැලක්. ඒ දැල හරහා කොච්චර බලපෑමක් එළියට යනවද කියලා මැනගත්තොත් එහෙම අන්න ඒක තමයි ගෞස්ගේ නියමේ හදවත. අන්නේ මනාහකල්පිත දැලට තමයි අපි කියන්නේ ගෞසියානු පෘෂ්ඨය කියලා. මතක තියාගන්න, මේක ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි, මේක අපි හිතින් මවා ගන්න ගණිතමය උපක්‍රමයක්. ඒත් හරිම බලවත් එකක්. හැබැයි මේ මෙවලම තනියම වැඩක් නෑ. ඒක වැඩ කරන්නේ ගෞස්ගේ නියමයත් එක්ක. මේ නියමය කියන දේ හරිම සරලයි, හරිම ලස්සනයි. ඒකෙන් කියන්නේ අපි හිතින් මවාගත්ත පෘෂ්ඨයක් ඇතුලේ තියෙන මුළු ආරෝපණ ප්‍රමාණය කෙලින්ම සම්බන්ධයි ඒ පෘෂ්ඨය හරහා එළියට යන මුළු විද්‍යුත් ක්ෂේත්‍ර ප්‍රමාණයට. හරි, හැම බලවත් මෙවලමකම වගේ මේක පාවිච්චි කරන්නත් නීති ටිකක් තියෙනවා. මේවා හරියට පාවිච්චි කරොත් තමයි මැජික් එක වෙන්නේ. පළවෙනි සහ වැදගත්ම නීතිය, අපේ මනස්කල්පිත පෘෂ්ඨයේ සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ බෝලයක් වගේ. කිසිම හිලක්, කිසිම සිදුරක් තියෙන්න බෑ. ඇතුලේ තියෙන දේ සම්පූර්ණයෙන්ම කොටු කරන්න ඕනේ. මෙන්න බලන්න, වම් පැත්තේ තියෙන හරි ඒවා. ගෝලයක්, ඝනකයක්, මේවා ඇතුලේ පරිමාවක් සම්පූර්ණයෙන්ම හිර වෙලා. ඒත් දකුණු පැත්තේ තියෙන ටැටියක්, සමචතුරස්‍රයක් වගේ දේවල් බෑ. මොකද ඒවා විවෘතයි. ඒවට මායිම් තියෙනවා. ඒවයින් මුකුත් හරියට කොටු කරන්න බෑනේ. හරි. මෙන්න නියමම කාරණාව. නිකම් පෘෂ්ඨයක් මවාගෙන හරියන්නේ නැහැ. නියම මැජික් එක වෙන්නේ අපි තෝරගන්න පෘෂ්ඨයේ හැඩය අපේ ගැටලුවේ තියෙන ආරෝපණ ව්‍යාප්තියේ සමමිතියට හරියටම ගැලපෙනකොට. අන්න එතකොට තමයි ගණන් හැදිල්ල සරල වෙන්නේ. ඉතින් මොකද්ද මේ සමමිතිය? කොහොමද ඒකෙන් මේ ඔක්කොම ලේසි වෙන්නේ? අපි බලමු උදාහරණ දෙකක් අරගෙනම. මෙන්න බලන්න ප්‍රධාන ගැලපීම් ටික. ආරෝපණ තියෙන්නේ ගෝලයක් වගේ නම් අපිත් ගෝලීය පෘෂ්ඨයක් ගන්නවා. ආරෝපණ දිග කම්බියක නම් අපි සිලින්ඩරයක් ගන්නවා. තලයක් වගේ නම් අන්න එතකොට අපි ගන්නවා පිල් බොක්ස් කියන විශේෂ හැඩයක්. හරි. පළවෙනි එක ගෝලය. හිතන්නකෝ ආරෝපිත බෝලයක් තියෙනවා. අපි ඒක වටේට ඊට වඩා ටිකක් ලොකු තවත් මනස්කල්පිත ගෝලයක් අඳිනවා. සමමිතිය නිසාම අපි අර ඇඳපු ලොකු ගෝලයේ ඕනම තැනක විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය එකමයි. ඒක නියතයි. අන්න ඒ නිසා අර සංකීර්ණ අනුකලනය, ඒ කියන්නේ එකතු කිරීම එකපාරටම සරල ගුණ කිරීමක් බවට පත් වෙනවා. කොච්චර ලේසිද? දැන් බලමු දිග කම්බියක්. ඒක වටේටත් අපි මනහකල්පිත සිලින්ඩරයක් හිතා ගන්නවා. කම්බිය සමමිතිය නිසා විද්‍යුත් ක්ෂේත්‍රය යන්නේ කෙලින්ම කම්බියෙන් එළියට විතරයි. ඒ කියන්නේ සිලින්ඩරේ උඩ මූඩියනුයි යට මූඩියනුයි ක්ෂේත්‍රයක් යන්නේ නැහැ. මුළු බලපෑම එන්නේ වටේට තියෙන වක්‍ර ප්‍රත්‍යයෙන් විතරයි. ආයෙත් ඒ වක්‍ර පැත්තේ හැමතැනම ක්ෂේත්‍රයේ එකම අගයක් ගන්නවා. ඉතින් ආයමත් ගණනය කිරීම හරිම සරලයි. හොඳයි. අපි දැන් මේ මෙවලම පාවිච්චි කළා. ඉතින් මොකද්ද මේකෙන් අපිට ලැබෙන ලොකුම පාඩම? මේකෙන් එලිදරව් වන දේ හිතනවට වඩා ගොඩක් ගැඹුරුයි. මෙන්න ඒක. ගෞස්ගේ නියමයේ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඕනම ගෝලාකාර ආරෝපණ ගොඩක්. ඒකින් පිටතින් ඉඳන් බලද්දි හරියට මේ මුළු ආරෝපණයම ඒකේ මැදේ තියෙන එකම එක ලක්ෂයක් වගේ තමයි හැසිරෙන්නේ කියලා. මේක නිකම්ම නිකන් නිරීක්ෂණයක් නෙමෙයි, මේක හරිම වැදගත් ප්‍රතිඵලයක්. මේකෙන් ඇත්තටම වෙන්නේ කූලෝම්ගේ නියමය තහවුරු වෙන එක. සංකීර්ණ පද්ධතියක් වුණත් ඒක පාලනය වෙන්නේ හරිම සරල මූලධර්මයකින් කියලා මේකෙන් ඔප්පු වෙනවා.
ඉතින් අන්තිමටම කියන්න තියෙන්නේ මේකයි ගෞසිරාණු පෘෂ්ඨය කියන්නේ ගණන් හදන කෙටිමගක් විතරක් නෙමෙයි. ඒක ඇත්තටම කණ්ණාඩියක් වගේ. ඒකෙන් අපිට පේනවා මේ පේන සංකීර්ණත්වය ඇතුලේ සැඟවිලා තියෙන හරිම සරල ලස්සන රටාවන්. අන්න ඒක තමයි භෞතික විද්‍යාවේ තියෙන සුන්දරත්වය. ඉතින් අවසාන වශයෙන් හිතන්නට දෙයක්. විද්‍යුත් ක්ෂේත්‍රවල වගේම මේ විශ්වයේ තවත් මොන වගේ නොපෙනෙන දේවල් මේ වගේ ලස්සන සමමිතීන් වලින් රහසින්ම පාලනය වෙනවයිද?